අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය විනාඩි 5න් ඉගෙනගෙන යන්න ආසද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට අවසන් වන තෙක් රැඳී ඉන්න. මොකක්ද අනිච්ච කියලා කියන්නේ? දුක්ඛ කියලා කියන්නේ අනාත්ත කියලා කියන්නේ. අනිච්ච කියලා කියන්නේ අනිත්‍ය නෙවෙයි. ඒ වගේම අනාත්ත කියලා කියන්නේ අනාත්ම නෙවෙයි. ඒ කියන්නේ අනිච්ච කියලා කියන්නේ වෙනස් වීම කියන එකට නෙවෙයි. අපි එහෙනම් බලමු මොකක්ද මේකේ සැබෑ තේරුම කියලා. අනිච්ච කියලා කියන්නේ ඉච්ච නෑ නිච්ච නෑ කියන එක. ඉච්ච කියලා කියන්නේ කැමැත්ත, නිච්ච කියලා කියන්නේ කැමැති විදිහට පවතිනවා කියන එක. අනිච්ච කියලා කියන්නේ කැමැති විදිහට පවතින්නේ නෑ කියන එක. එහෙනම් මොනවද මේ කැමැති විදිහට පවතින්නේ නැත්තේ? චුල්ල සච්චක සූත්‍රයේදී සච්ච කමතල බුදුන් වහන්සේ කියනවා මෙන්න මේ වගේ කතාවක්. සච්චක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අනිච්චයි. ඒ වගේම අනාත්තයි කියලා. මොනවද රූප කියලා කියන්නේ? ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, දිවට දැනෙන රස, ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ, ඔයාගේ සමට දැනෙන ස්පර්ශයන්. ඕවා තමයි රූප. ඔන්න ඕවා ඔයා කැමති විදිහට පවතින්නේ නැහැ කියලා තමයි බුදුන් වහන්සේ කිව්වේ. ඒ කියන්නේ ඔයාට ඇහැට පේන රූපයක් ඔයා කැමති විදිහට ඔයාට පවත්වන්න පුළුවන්ද? ඔයාට කැමති රූප විතරද ඔයාගේ ඇහැට පේන්නේ? නෑනේ. ඔයාට කැමති රූපත් පේනවා, ඔයාට අකමැති රූපත් පේනවා. ඔයාට ඇහැට පේන්නේ කැමති රූප විතරක් නම් ඔයාට දුකක් දැනෙනවද? ඔයාට කනට ඇහෙන්නේ ඔයා කැමති ශබ්ද විතරක් නම් ඔයාට දුකක් දැනෙනවද? ඔයාගේ ඒ වගේම ඔයාගේ නාසයට, ඒ වගේම සමට ඕවට ගෝචර වෙන්නේ ඔයා කැමති දේවල් විතරක් නම් ඔයාට දුකක් දැනෙනවද? දුකක් දැනෙන්නේ නැහැ. ඒත් ප්‍රශ්නේ මොකද්ද? ඔයා කැමති දේවල් වගේම අකමැති දේවලුත් ඔන්න ඔය පංච ඉන්ද්‍රියන් වලට ගෝචර වෙනවා. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ රූපය අනිච්චයි කියලා. ඔයා කැමති විදිහට ඒවා පවතින්නේ නැහැ කියලා. ඒ හින්දා තමයි ඔයාට දුක කියන එක ඇති වෙන්නේ. කැමති වගේම අකමැති දේවලුත් ඔයාගේ ඉන්ද්‍රිය පහට ගෝචර වෙන හින්දා. හරි? රූපය අනිච්ච නිසා තමයි ඔයා දුකටපත් වෙන්නේ. හරිද? රූපය අනිච්ච නිසා ඔයා දුකටපත් වෙනවා. දෙයක් ඔයා කැමති විදිහට පවතින්නේ නැත්තම්. හරිද? ඒ වගේම ඔයා යමක් නිසා දුකටපත් වෙනවා නම් ඔයාට කියන්න පුළුවන්ද ඒ දේ ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා? ඔයාට ඒ දේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් හරි ඔයාගේ ඇහැට රූප පේන එක හරි පේන රූප කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් ඔයා අනිවාර්යයෙන්ම ඇහැට පේන රූප ඔයා කැමති විදිහේ රූප විතරක් ඇහැට පෙන්න ගන්න උත්සාහ කරනවා. හරි? ඒ වගේම ඔයාට දුකක් දැනෙන දේවල් ඔයා ගෝචර කරගන්නේ නැහැ. ඔයාට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම්. ඒත් යථාර්ථය මොකද්ද? ඔයාගේ ඇහැට ඔයා අකමැති රූපත් පේනවා. කනටත් ඒ වගේමයි. හරි? පංච ඉන්ද්‍රියටම ඒ වගේමයි. ඔයා අකමැති දේවල් ඒවට ගෝචර වෙනවා. ඒ හින්දා ඔයා දුකටපත් වෙනවා. ඒ හින්දා තමයි බුදුන් වහන්සේ කිව්වේ පංචස්කන්ධය අනාත්තයි කියලා. ඒ කියන්නේ ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. රූපය ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ වගේමයි වේදනාවත්. ඇස කන නාසය දිවහම කියන පංච ඉන්ද්‍රියන් වලට ගෝචර දැනෙන දේවල්. හරි? ඔයාට හැඩ රූපයක් පෙනුණා කියලා ඔයා දැනගත්තම අන්නේ දැනීම ඔයාට පුළුවන් ද කන්ට්‍රෝල් කරන්න? ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ. හරි? ඔයා කැමති විදිහට පවතින්නේ නැහැ. ඒ හින්දා ඔයා දුකටපත් වෙනවා. ඒ හින්දා ඔයාට මේ දේවල් කන්ට්‍රෝල් කරන්න බෑ කියලා බුදුන් වහන්සේ කියනවා. රූප වේදනා සංඥාවත් එහෙමයි. සංඥා කියලා කියන්නේ මොකද්ද? සංඥා කියලා කියන්නේ ඔයා අඳුනගන්න එක. කහ පාට නිල් පාට වෙන් කරලා අඳුරගන්න එක. හරි? අම්මා සහ පුතා වෙන් කරලා අඳුරගන්න එක. ඔයා ගෙදර ගියාට පස්සේ මේ මගේ අම්මා, මේ මගේ වයිෆ් කියලා ඔයා අඳුරගන්න ඕනේ. ඕනම දෙයක් හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. ඉතින් ඔය හඳුනා ගැනීම ඔයාට කැමති විදිහට පවත්වන්න පුළුවන්ද? ඔයාගේ පුතා හරි අම්මා හරි ඔයාට මේ පේන දේවල් හරි ඒ හඳුනා ගැනීම ඔයාට පාලනය කරන්න බෑ. ඔයා කැමති විදිහට පවතින්නේ නැහැ. හරි? කැමති විදිහට පවතිනවා නම් හරි ඔයාගේ දරුවා අම්මා ඔයා කැමති විදිහටම පවතිනවා නම් ඔයාට සැපයි දුකක් නැහැ. ඒත් ප්‍රශ්නේ මොකද්ද? ඔයා කැමති විදිහටම පවතින්නේ නැහැ. එයාට ලෙඩ හැදෙනවා. හරි? නේ? එහෙම දේවල් වෙනවා. හරි? සංඥාව. හරි? හඳුනා ගැනීම ඔයා කැමති විදිහටම පවත්වන්න බෑ. හරි? කැමති විදිහට පවතින්නේ නැහැ. ඒ හින්දා කැමති විදිහටත් පවතිනවා. ඒ හින්දා ඔයා දුකටපත් වෙනවා. හරි? ඒ හින්දා කියනවා ඒව ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. හරි? ඒකයි අනිත්‍යයි දුකයි අනාත්තයි කිව්වේ. සංකාරත් එහෙමයි. සංකාර කියන්නේ ඔයා හදන බලාපොරොත්තු. බලාපොරොත්තුත් ඔයාට කැමති විදිහට පවත්වන්න බෑනේ. හරි? ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙනවා වගේම බොඳ වෙන්නත් පුළුවන්. හරිද? ඒ හින්දා බොඳ වෙන වෙලාවට ඔයා දුකටපත් වෙනවා. ඒ හින්දා කියනවා ඒවා ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා බුදුන් වහන්සේ. අනාත්තයි කියලා. හරි? අනිච්චයි දුකයි අනාත්තයි. කැමති විදිහට පවතින්නේ නැති හින්දා අනිච්චයි. ඒ හින්දා ඔයා දුකටපත් වෙනවා. කැමති විදිහට පවතින්නේ නැති නිසා තා දුකටපත් වෙන හින්දා කියනවා ඔයාට ඒක කන්ට්‍රෝල් කරන්න බෑ කියලා. හරි? ඊට පස්සේ විඥාන කියන්නේ මොකද්ද? විඥානයක් කියලා කියන්නේ අර හිතේ බලාපොරොත්තුවක් සහිතව සංකාර කරපු හිතකට. හරි? තමයි විඥානයක් කියලා කියන්නේ. ඔයා හිතේ බලාපොරොත්තුවක් තියන් ඉන්නවා නම් ඒක විඥානයක්. ඉතින් ඔය හිතේ තියෙන බලාපොරොත්තුව සහිත හිත ඔයාට පුළුවන් ද කන්ට්‍රෝල් කරන්න? ඔයා කැමති විදිහටම පවතිනවද? නෑ. ඔයාගේ බලාපොරොත්තු ඉටු වෙනවා වගේම බොඳ වෙන්නත් පුළුවන්. ඔයා බලාපොරොත්තුවක් සහිතව හරි හිටියා කියලා ඒ බලාපොරොත්තු ඉටු වෙන්නෙම නෑ. ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ විඥානය. හරි? ඒකයි කිව්වේ අනිත්‍යයි දුකයි අනාත්තයි කියලා විඥානය. බුදුන් වහන්සේ කියනවා සබ්බේ සංඛාරා අනිච්චයති කියලා. හරි. ඔයා හදන ওই බලාපොරොත්තු එකක්වත්. හරි. සංඛාරම තමයි ඔයාගේ දුකට හේතු වෙන්නේ. හරි.
සබ්බේ සංඛාර අනිච්චාති කියලා බුදුන් වහන්සේ වෙනමම කියනවා. ඒ කියන්නේ ඔයා හදන බලාපොරොත්තු එකක්වත්. හරි. බලාපොරොත්තු ඔයා කැමති විදිහට පවතින්නේ නැහැ. හරි. බලාපොරොත්තු ඉටු වෙන්නත් පුළුවන්, බොද වෙන්නත් පුළුවන්. හරි. ඒ වගේම කියනවා සබ්බේ ධම්මා අනාත්තාති කියලා. සබ්බේ ධම්මා අනාත්තාති. මොකද සබ්බේ ධම්මා කියලා කියන්නේ? ධම්මා කියලා කියන්නේ ඔයාගේ සිතට එන සිතුවිලි. හරි. සිතට එන සිතුවිලි වලට පුළුවන්ද? ඔයා කැමති සිතුවිලි විතරද සිතට එන්නේ? නෑනේ. සිතට ඔයා අකමැති සිතුවිලිත් එනවා. අකමැති සිතුවිලි එනකොට ඔයා දුකටපත් වෙනවා. හරි. ඔයාට සිතත් කොන්ට්‍රෝල් කරන්න බැහැයි කියලා බුදුන් වහන්සේ කියන්නේ ඒකයි. හරි. අන්න එහෙමයි පංචස්කන්ධය. හරි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්තයි වෙන්නේ. වෙන දෙයක් නෙවෙයි. හරි. ඔයා කැමති විදිහට පවත්වන්න බැරි හින්දා ඔයා දුකටපත් වෙනවා. කැමති විදිහට පවත්වන්න බැරි නිසා සහ ඔයා දුකටපත් වෙන නිසා ඒක ඔයාට කොන්ට්‍රෝල් කරන්න බෑ කියලා බුදුන් වහන්සේ කියනවා. හරි. අනිත්‍ය කිව්වේ කැමති විදිහට පවතින්නේ නැහැ කියන එක. අනාත්ත කියලා කිව්වේ ඔයාට කොන්ට්‍රෝල් කරන්න බෑ කියන එක. එතකොට මෙන්න මේ විදිහට ඔයා දුකටපත් වෙන එකකින් මිදෙන්න නම් ඔයා මොකද කරන්න ඕනේ? ඔයා කරන්න ඕනේ එක දෙයයි. ඔන්න ඔය කියන පංචස්කන්ධය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය ඔයා කැමති විදිහට පවත්වන්න උත්සාහ කරන්න එපා. එහෙම කැමති විදිහට පවත්වන්න උත්සාහ කරොත් තමයි කැමති විදිය නැති වෙලා ඔයා දුකටපත් වෙන්නේ. ඔයා ඔය කියන කිසිම දෙයක් මෙන්න මේ විදිහට තියෙන්න ඕන, මෙන්න මේ විදිහට තියෙන්න ඕන කියලා ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් හදාගන්න එපා. මෙන්න මේ විදිහට තියෙන්න ඕන කියලා ඔයා දෙයක් හිතාගන්න එපා. හරි. එහෙම හිතාගත්තොත් ඔයා හිතාගෙන හිටපු දේ හම්බුනොත් ඔයා සැපටපත් වෙනවා. ඔයා හිතාගෙන ඉන්න දේ නැති වුණොත් ඔයා දුකටපත් වෙනවා. ඒ හින්දා දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ඔයා කරන්නේම ප්‍රිය දේවල් බලාපොරොත්තු වෙලා අප්‍රිය දේවල් බලාපොරොත්තු නොවි ඉන්නවා. හැබැයි ප්‍රිය දෙයක් බලාපොරොත්තු වෙච්ච ප්‍රිය දෙයක් ලැබුණ නැත්නම් ඔයා දුකටපත් වෙනවා. හරි. ඔයා අප්‍රිය කරපු බලාපොරොත්තු නොවි හිටපු දෙයක් වඩ ලැබුණොත් ඔයා දුකටපත් වෙනවා. ඒ හින්දා එහෙම කිසිම දෙයක් මෙන්න මේ විදිහට තියෙන්න ඕන, මේ විදිහට තියෙන්න ඕන කියලා හරි බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් තමයි ඔයා දුකටපත් වෙන්නේ. ඒ හින්දා බලාපොරොත්තු වලින් මිදෙන්න. බලාපොරොත්තු හදන්න එපා. එච්චරයි කතාව.